ඇත්තට අපි ස්ථිතියන්ත වෙනා ඉල්ල බලපුව යන මොකද පොඩි කාලයකදී අමතිවරයෙක් වෙලා ඒ චූටි කාලයක් ඇතුළත අපි ඇවිල්ලා බලලා මේක ඇත්තටම වෙන කතාව බලලා එතුමටත් මම හිතනවා අද වෙනකොට තේරෙනවා ලංකාවේ මේ දේවල් ගොඩක් කරන්න පුළුවන් කියලා. එතුමම කිව්වා ඉන්දිකට්ටක්වත් හදපු නැති රටක් කියලා. දැන් අපි ඉන්දිකට්ටු නෙමෙයි මේ ලෝකේ ඕන එකක් එක්ක හැප්පෙන්න පුළුවන් වාහන විතරක් නෙමෙයි AI තාක්ෂණයේ ඉඳලා මේ හැම දෙයක්ම අපි ඩෙවලොප් කරලා තියෙනවා. ඉතින් මේකදී අපි එකක් තමයි මම කියන්නේ මේ ඔක්කොම කරලා තියෙන්නේ ලංකාවේ ළමයි අනිත් ලංකාවේ තරුණ ළමයි. ඒ ළමයි ඔක්කොම 90%ක්ම ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය ලංකාවේ විශ්වවිද්‍යාලවල. මේ ගොඩාක් ළමයි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ළමයින්ගේ තාත්තලා අම්මලා මේ සල්ලිකාරයන්ගෙන් ආපු කට්ටිය නෙමෙයි. සමහර කට්ටිය සෙකියුරිටි මහතුරුන්ගෙන්, සමහර කට්ටිය රාජ්‍ය මහතුරු අම්මලා තාත්තලාගෙන් ආපු ළමයි. ඒ ළමයි තමයි මේ දේවල් කරගෙන මේ වගේ කියන්නේ තුන්වෙනියට ෆාස්ට් චාර්ජ් කාර් එකක් හදන එක, ඔයගේ කාටවත් නැති ත්‍රිවිල් හදන එක, AI තාක්ෂණය ඒ ඔක්කොම ලංකාවේ පුළුවන් කියන එක තමයි අපි හැමදාම ප්‍රූව් කරන්නේ. මොකද මිනිස්සු ඔක්කොම ඉලෙක්ට්‍රොනික කියන ඉන්ඩස්ට්‍රි එක අපි ගාව තිබෙන්නේ නැහැ, මෙකට්‍රොනික්ස් කියන ඉන්ඩස්ට්‍රි එක තිබෙන්නේ නැහැ, රොබෝ කියන ඉන්ඩස්ට්‍රි එක තිබෙන්නේ නැහැ. ඔබතුමාලා තාම ටිකක් කල් ගියාට පස්සේ දැන් තව විනාඩි 5කින් මම පෙන්නන්නම් ඊවිටෝල් එක පළවෙනිම හෙලිකොප්ටර් එක. දැන් ඒක අපි අවුරුදු තව මාස දෙකකින් උඩට යනවා. ඉතින් මේ වගේ දේවල් දැන් මිනිස්සු ළඟ ජෙනරේෂන් එක පුරුදු වෙගෙන යනවා. ඒවා අපිට මේ ලංකාවේ කරන්න පුළුවන් කියන එක. මෙච්චර කාලයක් මෙතුමා විතරයි මම හිතන්නේ ලස්සනට ඔක කිව්වේ. මෙතන තිබ්බේ buying and selling trading economy එකක් මිසක් production economy එකක් නෙමෙයි. ඒකින්ද තමයි ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නය. මොකද 90%ක්ම අපේ දලදේශීය ආදායමේ ඩොලර් බිලියන 85 90%ක්ම තිබ්බේ buying and selling industry එක. දැන් මෙතුමාලගේ ප්‍රාක්ෂේ මම හිතන්නේ ප්‍රතිඥාවක් දීලා තියෙනවා අපි මේක වෙනස් කරනවා කියලා. ඒ වෙනස අපිට ඕනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි අත්‍තරම ගිහිල්ලා බැලුවොත් අන්තිමටම ඔය AI තාක්ෂණය 2030 වෙනකන් තියෙනවා 1.5 trillion dollar economy එක. ඒක හැම එක්කෙනාටම ඕපන්. Google වලටද Facebook ටද අපිටද කියලා අදාළ නැහැ. මොකද හැම එක්කෙනාටම මේ දේ අලුතෙන් කරන්න වෙලා තියෙනවා. මගේ එහෙම නැත්නම් අපේ ලංකාවේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ ඔකෙන් 100ට එකක් හරි අපි ගන්න. 100ට එකක් කියන්නේ අපිට ඩොලර් බිලියන 150ට වඩා හොයන්න පුළුවන්. අපේ ටෝටල් ණය තියෙන්නේ ඩොලර් බිලියන 32යි. ඒක ලොකු ගාණක් නෙමෙයි. මම කවුරු මොනවා කිව්වොත් ඩොලර් බිලියන 32යි කියන්නේ පොඩි ගාණක්. ඊලොන් මාස්ක්ගේ ටැක්ස් එක ඊට වඩා වැඩි මේ ඒ හා සමානවයි. ලංකාවේ මේ මිලියන 20000ක් කියන ජනගහනයේ අපිට ඕක හොයාගන්න බැරි නම් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ ට්‍රයිෂර් මාකට් එක ගත්තොත් ඒක අවුරුද්දකට බිලියන 30ක මාකට් එකක්. ඒකෙන් අපි 100ට 10ක 15ක මාකට් එකක් ගත්තයි කියන්නේ අපේ එක්ස්පෝර්ට් මාකට් එකෙන් අපිට පුළුවන් වෙනවා 160ක් 70ක්ම අපි ගන්න. ඒකින්ද අපිට මේ දේ කරන්න පුළුවන් කියන එක තමයි මේක ලොකු බරක් කියන එකක් මිනිස්සුන්ගෙන් අයින් කරන්න කියන එක තමයි මම හැමදාම ඔක්කොටම කියන්නේ. මේ මිනිස්සුන්ට දැන් ඔය AI තාක්ෂණයෙන් හින්දා ඕන දෙයක් ඕන වෙලාව ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ආට කියන්න බෑ මම ගමේ හිටියා වෙන තැනක හිටියයි කියලා. ඒ දේ ඉගෙනගෙන අපි ප්‍රූව් කරලා තියෙනවා අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙන්න මෙච්චර මොලයක් තියෙනවා. ඒකින්ද අපි අර කූඹියෙක් වගේ අපි හිතුවට අලියා දන්නේ නැහැ එයාගේ සයිස් එක. මම හිතනවා මේ ළඟදිම අනාගතයේදී මේ කූඹිය අලියා කරයි කියලා. ඒකට ඒ වගේම ආණ්ඩුවයකට මම හිතනවා සාධාරණව මම හිතනවා ඒ ඩිස්ට්‍රිබියුටඩ් ඉකොනොමි එකක් හැම එක්කෙනාටම සාධාරණ විදිහට වෙයි. ඒක කරයි කියලා සුබපතනවා මම ඔබතුමාට ආවටත් බොහොම ස්තුතියි ඔබතුමාට ආවා. ඇතරම අපි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයක් අලුතෙන් නිෂ්පාදනය කරන නව නිපැයුම් පිළිබඳ නවෝත්පාදන ගැන නව සාකච්ඡාවක් දැන් ඇවිල්ලා තියෙනවා. ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමාගේ සංකල්පයන් යටතේ. ඒ නිසා විශේෂයෙන්ම නවෝත්පාදන ආර්ථිකයකට අපි යන්නේ, ඩිජිටල් ඉකොනොමි එකට අපි යන්නේ. අලුතෙන් හිතන පරම්පරාවත් එක්ක ලෝකෙ ඉස්සරහට යනවා. ඒ ලෝකෙ ඉස්සරහට යනකොට ඒ රටේ භූමි ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. චීනයට විශාල භූමියක් තියෙනවා, ඉන්දියාවට විශාල භූමියක් තියෙනවා. අපේ භූමිය පුංචි. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සිතන ප්‍රමාණයට භූමිය අදාළ නැහැ. දැන් මෙතන තියෙන්නේ සිතන ප්‍රමාණය නිසා ලෝකේ ජය ගැනීමට තියෙන අවකාශය. ඉතින් අවකාශයට හොඳම ඉඩ හදන්න පුළුවන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට ඒක තමයි මේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන අද ලෝකේ නව සංස්කෘතිය බවට පත් වෙලා තියෙනවා. අපි ඉන්ධන අර්බුදයක ඉන්නවා. අපේ රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් අපි ඩීසල්, පෙට්‍රල් ඉන්ධන වලට අපි වියදම් කරනවා. ඔබ දන්නවා දවස ගානේ ඉන්ධන මිල වැඩි වෙනවා. නමුත් අපි සූර්ය බල ශක්තිය හොඳට ලබා ගන්න පුළුවන් රටක්.
ඒ නිසා සූර්ය බල ශක්තියත් පාවිච්චි කරලා විද්‍යුත් වාහන වලට අපි මාරු වෙන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මේ ආයතනයේ අපි හොඳටම පේන දේ තමයි ඒ තාක්ෂණික නවෝදයට මුල පුරලා තියෙනවා. ඒක අවශ්‍ය නම් ලෝකයේ අධිවේගම වාහනය, ඒ වගේම අපේ රටේ අපේ සංස්කෘතියත් එක්ක පාවිච්චි කරන ත්‍රිවිලයට ඉලෙක්ට්‍රික් තත්ත්වය ලබා දීලා තියෙනවා. ඒවා අපනයන වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමින් තියෙනවා. ඉතින් මේ අනන්‍යතාවයට ගරු කිරීමක් හැටියට තමයි ඇත්තටම මම මේ ස්ථානයේ නිරීක්ෂණය කරන්න දාවේ. ඉතින් විශේෂයෙන් අපේ දේශීය නිෂ්පාදකීන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ලොකු අභියෝගයන් තියෙනවා. එකක් අමුද්‍රව්‍ය ප්‍රශ්නේ, අනිත් එක බදු වලින් ඇති වෙලා තියෙන පීඩනේ, අනිත් එක මේ වගේ දේවල් අත්හදා බලන්න ගියාම ඒවට අනිකුත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගී අඩුකම, මේවා ලියාපදිංචි කරගන්න ගියාම ඇති වෙන ප්‍රශ්න සහ මූල්‍ය අර්බුදේ. මේ තියෙන ප්‍රශ්න තමයි මේ කර්මාන්තයේ තියෙන ගැටලු. කවුරු හරි ඇහුවොත් මේවා හදන්න පුළුවන් දක්ෂය ප්‍රශ්නයක්ද කියලා නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. මේ තරුණියන් අපේ රටේ දැනුම වෙන රටවල් එක්ක සංසන්දනය කරද්දී ඕනකට වඩා තියෙනවා. ඒ නිසා මේ ආයතනයේ වේගායතනයේ දැන් මේ මෙතුමන් එක්ක අපි හර්ෂ සුබසිංහ මෙතුමත් එක්ක අපි සාකච්ඡා කරා, කතා කරේ අපේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී අපේ අමාත්‍යාංශයේම ඔටෝමොබයිල් සෙක්ටර් ඇඩ්වයිසරි කමිටි එක තියෙනවා. ඒ කමිටි එක හරහා මේ දේශීය නිෂ්පාදනයක් හැටියට අපි තාම ඉන්නේ තේ රබර් පොල් යැපුම් නිෂ්පාදන මට්ටමේ. අපිට සාමාන්‍යයෙන් ලෝකෙ කියන්නේ මකණයක්වත් හදලා නැහැ, පෙන්සලක්වත් හදලා නැහැ කියලා. නමුත් දැන් මේ මකණයක්වත් හදලා නැති, පෙන්සලක්වත් හදලා නැති සංස්කෘතියෙන් අපි අයින් වෙන්න ඕන. ඒ සාහිත්‍යය දැන් ඉවරයි. දැන් ලෝකයේ අනිකුත් තරංගකාරී රටවල් එක්ක විද්‍යුත් ත්‍රිවිලය, විද්‍යුත් කාර් එක නිපදවන සූර්ය බල ශක්තියෙන් ඒවා ධාවනය කරන්න පුළුවන් තාක්ෂණය අපිට තියෙනවායි කියන අභිමානවත් යුගයට අපි යන්න ඕන. තව එහාට ගියොත් අපි මේක තවත් ලෝකයේ දියුණු වෙන තාක්ෂණයන් අත්පත් කරගන්න ඕන අපිට. මම ආයේ කියන්නේ ඒකට මේ අපේ පිහිටීම, අපේ භූමියේ තරම, අපේ ජනගහනයේ තරම අච්චර අදාළ නැහැ. දැන් ලෝකයේ අපිට තියෙන හිමි තැන අත්පත් කරගන්න අපේ තරුණ පරම්පරාව